ලෝකෙ කිසිම ප්‍රඥාවක් ගරුතර මහා සංගරුවන දන් සභාවේ මාගේ ශාස්ත්‍රඥ වහන්සේගේ අසමාන ප්‍රඥාවට සාදු සාදු ආයුස්මතුනි බුදුරජාන් වහන්සේ මහා ප්‍රඥයි කියලා පඤ්ඤා කතාවට ප්‍රශංසා කරද්දී මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩම කළා දන් සභා මණ්ඩපයට. පින්වත් මහණෙනි, ලෞතර තථාගතයන් වහන්සේ ප්‍රඥා සම්පන්න වීම කවර කතාවද? පෙරම් පුරණ සංසාරේ හත් හැවිරිදි විහේ මම ප්‍රඥා පාරමිතාවෙන් පරිපූර්ණ වුණා. මම ප්‍රඥා පාරමිතාව පිරුවේ අවුරුදු 7 ඉඳලා පුරලා තිනවා කිව්වා. පින්වත් මහණෙනි, මේ පංච උපාදානස්කන්ධ පටිච්ච සමුප්පාද සහිත ගම්භීර ධර්මය අවබෝධ කරන නුවණ මම සංසාරයේ වැඩුවේ එක්තරා ප්‍රතිපදාවකින්. මොකක්ද එක්තරා ප්‍රතිපදාව? පින්වත් මහණෙනි, අභියෝගයක් හමුවේ, ප්‍රශ්නයක් හමුවේ නිවැරදි තීරණ ගන්න හැකියාව පුරුදු කළා. ප්‍රශ්නයකට හරි උත්තරේ ගන්නවා. ප්‍රශ්නයක් හරියට තේරුම් ගන්නවා. මං කියන එක තේරෙනව නේද? අභියෝග වලට හොඳට මුහුණ දෙනවා. ඒතර ප්‍රශ්නයකට හරි උත්තරේ ගන්නකොට, ප්‍රශ්නේ හරියට තේරුම් ගන්නකොට, අභියෝග වලට මුහුණ දෙනකොට ඇතුලේ වැඩෙන්නේ මොන පාරමිතාවද? ප්‍රඥා පාරමිතාව. ඒ ප්‍රඥා පාරමිතාව ඇතුලේ වැඩෙනකොට අන්න ඒ ප්‍රඥාවෙන් තමයි පටිච්ච සමුපාදය අවබෝධ කරන්නේ. දැන් මම මේ බණ කතා නිතර මේවා දේශනා කරන්න හේතුව තමයි අපිට අද ධර්මයේ ලැබිලා තිබ්බට ධර්මයේ අවබෝධ කරන්න තරම් ඇතුලේ ප්‍රඥාව නැහැ. ඒ නිසා ප්‍රඥාව පුරුදු කරන වැඩපිළිවෙල මේ ඇත්තන්ට කියලා දෙනවා. ඔබත් මම මේ ප්‍රඥාව පුරුදු කරන වැඩපිළිවෙල කළ යුතුයි. මොකක්ද මේ වැඩපිළිවෙල? ප්‍රශ්න අභියෝග හමුවේ නිවැරදි තීරණ ගැනීම. අභියෝග කරදර වලට මුහුණ දීම. අපේ ජීවිතේට එන ප්‍රශ්න තේරුම් ගැනීම. මේවා අපි කළොත් අපි තුල ප්‍රඥාව වැඩෙනවා. ඔයාලගේ ගෙවල් වලම නැද්ද ප්‍රශ්නේ හරියට තේරුම් ගන්නෑ? නිකං කලබල වෙලා කෑ ගහනේවා තියනවද නැද්ද? විසඳෙන්නේ නැහැ. කෑ ගහිල්ල විතරයි. හත් පොලේ ගා ගන්න ප්‍රශ්න නැද්ද? තියෙනවනම් තියෙනවා කියන්නේ නැත්තම් නැහැ කියන්නේ. හත් පොලේ ගා ගන්න ප්‍රශ්න තියෙනවා. ගේ ඇතුලේ මඩක්කුවෙන් වහ ගන්න ඕන ප්‍රශ්න ගමටම ප්‍රදර්ශනය කරන අවස්ථා තියෙනවද නැද්ද? මෝඩකම නිසා. තියෙනවා. මෝනේ බලෙන් දැලි ගා ගන්න අවස්ථා නැද්ද? තියෙනවා. ගෑවුන දැලි ටික හොරෙන් ගිහලා හොද ගන්න නැතුව දැලි ගාගෙන මිනිස්සු අතරට යනවා. මෝඩකම නිසා. අපේ ජීවිතේ කරදර වැඩි වුණේ අපේ නුවණ නිසාද මෝඩකම නිසාද? මෝඩකම නිසා. ඒ නිසා ජීවිතේට මෝන දෙන්න, අභියෝග වලට මෝන දෙන්න, ප්‍රශ්න වලට මෝන දෙන්න පුහුණු වෙන්න. ප්‍රශ්න, කරදර, අභියෝග වලට මුහුණ දීමේදී අතීතයේ නුවණැත්තු මොනවද කළා තියෙන්නේ? නුවණට කැමැති, ධර්මය අවබෝධ කරනු කැමැති, ජීවිතේ බරක් කරගන්න නැතුව සැහැල්ලු කරගන්නු කැමැති අය ඒ උපාය කුසල කියන බණ මාලාව අහන්න ඕන. ප්‍රශ්න තියෙන අයට අහන්න දෙන්න. දරුවන්ට අහන්න දෙන්න. ඔයාලගේ දරුවන්ට මේ බණ ටික අහන්න දුන්නොත් එහෙම ආය අමුතුවෙන් උපදෙස් දෙන්න දෙයක් නැහැ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට. උන්ට ජීවිතේ හැදෙන්න ඔක්කොම ටික කියලා දෙනවා. මොකක්ද මේ බණ කතාවේ නම? උපාය කුසල. හැම කෙනෙක්ම ඇසිය යුතු එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මම මේ පාරමිතාව පිරපු විස්තරය කියලා දෙන්නම්. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කියා දෙනසේක්වා. මේ භික්ෂු සංඝයා දැන් අහන්න සූදානම්, මතකේ දරා ගන්න සූදානම්. පින්වත් මහණෙනි, අතීතේ
ජනසන්ද කියලා රජ කෙනෙක් හිටියා. බෝධිසත්වෝ රජතුමාගේ අගබිසවගේ කුසී පිළිසිඳ ගත්තා. බෝසතුන්ට අවුරුදු 7ක් වෙනකොට රාජකුමාරයා හරිම ලස්සනයි. මූණ කණ්ණාඩිය වගේ. එච්චර දිලිසෙනවා. ඒ නිසා කුමාරයාට නම තිබ්බා ආදාස මුඛ කියලා. කණ්ණාඩියක් වගේ මූණ තියෙන කෙනා. බෝසත් කුමරුගේ නම මොකද්ද? ආයසරයක් කියන්න. ආදාස මුඛ. කණ්ණාඩියක් වගේ මූණ තියෙන පින්වන්ත රාජකුමාරයා. මේ කුමරුට අවුරුදු 7ක් වෙනකොට ජනසන්ද රජුරෝ මැරුණා. පිය රජතුමා මැරුණා. පියා රජු රාජ සම්පත පියාගේ රාජ ආදාහණයෙන් පස්සේ ඇමතිවරු කල්පනා කළා මේක ජනසන්ද කුමාරයාට තමයි ලබලා දෙන්න ඕන. කවුරුත් කුමන්ත්‍රණ කරන්නේ නැහැ. ඔහුව පළවා හරියට කුමන්ත්‍රණ නොකරන්නේ බෝධිසත්වයේ පින්බලයට. කාටවත් රජකම ගන්න හිතුන්නේ නැහැ. ඇමතිවරු එකතු වෙලා සාකච්ඡාවක් තිබ්බා. දැන් රජකම කුමාරයාටයි සුදුසු. හැබැයි කුමාරයාට වයස අවුරුදු 7යි. මෙයාට මේක තේරෙනවද දන්නේ නැහැ. රජකම් කරන්න තේරෙනවද දන්නේ නැහැ මේ කුමාරයාට. එක අමාත්‍යෙක් කිව්වා අපි පරීක්ෂණ ටිකක් කරමු කියලා කතිකා කරගෙන රාජකුමාරයාට රාජ වස්ත්‍රාභරණින් සැරසිලා සිංහාසනයේ අසුන් ගන්න ආරාධනා කළා. අසුන් ගත්තා. වයස කීයද? 7යි. ඊට පස්සේ කකුල් දෙකෙන් කියන්නේ හිටගෙන ඇවිදින වඳුරෙක් හොයාගත්තා. ඒ වඳුර කකුල් 4ම බිම තියන්නේ නැහැ. හිටගෙන යන්නේ. එහෙම වඳුරොත් ඉන්නවා. ඉතින් කකුල් 4න් යන වඳුරෝ හිටගෙන යනවා කියන එක ගැන කවර කතාවද? කකුල් 2කින් යන්න ඕන මිනිස්සු 4න් යන අවස්ථා නැද්ද? ඉතින් ඒ වගේ අර කකුල් 4න් යන වඳුර කකුල් 2කින් හිටගෙන යන. මෙයා ඇමති කෙනෙක් විදිහට සැරසුවා. වස්ත්‍රාභරණ පළඳලා ජටාව බැඳලා ඇමති කෙනෙක් විදිහට සරසලා ඇමති කෙනෙක් මේ වඳුරව අරගෙන ආව කුමාරයා ඉස්සරහට. දේවයන් වහන්සේ ඔබතුමාගේ පියා ඉදී මේ සියලු ගොඩනැගිලි වල ඉංජිනේරු වැඩ කළේ මෙතුමා. මේ ඇමතිතුමාට තෑගි භෝග ටිකක් එහෙම දෙමු අපි කියලා. කුමාරයා මෙයාගේ හිසේ පටන් දෙපතුල දක්වා බලලා කිව්වා ඈ ඇමතිවරුනි. ගේ දොර ගැන කියා දෙන්න පුළුවන් එකෙක්ද මේ? හදපු ඒවත් කඩලා දාන මෝඩ වඳුරෙක් නෙමෙයි. වඳුරෙක් කොහොමද අපේ තාත්තා මේ ඉදිකිරීම් වාස්තු විද්‍යාඥයෙක් කරන්නේ? ඇමතිවරුන්ට මොකක් හරි වැරදීමක්වත් වුණාද? අනේ රජතුමනි මොකක් හරි පටලැවිල්ලක් වෙලා අවසර කියලා අරන් ගියා. එතකොට එතනින් විමසුවේ ඇමතිවරු කෙනෙක් හඳුනා ගන්න පුළුවන්ද කියලා. මෙයා මේ වැඩේට සුදුසුයි කියලා හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන රජ කෙනෙකුට. මෙයා මේකට නොසුදුසු නම් නොසුදුසු වෙන්න හේතුව මොකද්ද කියලාත් රජුරු දැනගෙන ඉන්න ඕන. සුදුසාට සුදුසු දේ දෙන්න පුළුවන් නම් සුදුසු නොසුදුසු දේ තේරුම් ගන්න පුළුවන් නම් එයා රජකමට සුදුසුයි. ඒකයි ඇමතිවරු මේ කුමාරයව පරීක්ෂා කළේ. ආය දවසක් වඳුරාම ආය අර විදියට සරසලා ඇමති කෙනෙක් විදියට රජුරු ඉස්සරහට ගෙනාවා. මහ රජුරුවන් වහන්සේ මොකද මෙන්න මෙතුමා තමයි ඔබතුමාගේ පියාණන් ඉදදී නඩු විභාග කළේ. මේ තමයි විනිශ්චයකාරයා. ටිකක් වයසයි ඒකයි රැවුල තියෙන්නේ කිව්වා. හොඳට බලලා කිව්වා ඇඟ පුරාම ලොම් තියෙන හිත එකඟව තියාගන්න බැරි නිවැරදි තීරණයක් ගන්න බැරි වඳුරු මොටෙකුට අපේ තාත්තා විනිශ්චයකම දෙයි. ඇමතිවරුනි
ඔයාලට මොකක් හරි වැරදීමක්වත් වෙලාද? රජතුමනි එහෙම වෙන්නත් පුළුවන් අවසර කියලා ආය අරන් ගියා. ඒතර විනිශ්චයකාර තනතුරේ වගකීම කුමාරයා දන්නවා. ඒක මෙයාට කරන්න පුළුවන්ද බැරිද කියලා දන්නවා. ඉදිරියට ආපු කෙනා කවුද කියලා අඳුර ගන්න පුළුවන්. අන්න ඇමතිවරු පරීක්ෂා කළේ රජතුමාගේ මූලික ගතිය. අවුරුදු 7 කුමරු ඔහු හඳුනාගත්තා. ආයෙත් කළා අර වඳුරම ওই විදියට වෙනස් විදියකට තව සරසගෙන දැන් මෙයා කකුල් දෙකෙන් යන්නේ. එයා මේ පාර සපත්තු දෙකකුත් දැම්මා. රම්මිරි වැඩි සංගලක්. එහෙම දාලා කිව්ව රජතුමනි මේ තමයි මේ රාජ්‍යයේම දෙමව්පියන්ට සලකන සංගමේ සභාපති. Booking.com makes trip planning easy, even when your friend group travels in different styles. Be the group chat hero with exclusive travel deals. Booking.com, booking.yeah. මාපිය උපස්ථානයේලා ප්‍රමුඛ අමාත්‍යවරයා මේ. ඔබතුමා සංග්‍රහයක් කරන්න මෙතුමාට. ඊට පස්සේ කොහොම මේ වඳුරෝ කියන જાතිය කවදාවත් වැඩි හිටියන සලකන්නේ නෑ. ගුණ ධර්ම ආචාර ධර්ම මේ අම්මා මේ නංගි මේ සොහිරා සොහිරී කියලා වඳුරන්ට චාරය නෑ. උන් වනචාරී. වඳුරෝ වනචාරී. ඒ නිසා මගේ තාත්තා මේ වගේ වඳුරෙකුට ඔහොම තනතුරු දෙන්නේ නෑ. දැන් බලන්න මේ තනතුරේ කෘත්‍ය දන්නවා. ඉදිරියට ආපු කෙනා දන්නවා. සුදුසු නොසුදුසු කෙනා දන්නවා. එතකොට ඒක අයිති රජුරුවන්ගේ මොකටද? නුවණට. ඇමතිවරු තීරණය කළා අපේ රාජකුමාරයා සුළුපටු කෙනෙක් නෙවෙයි, හරි නුවණයි. අපි දැන් අභිෂේක කරමු කියලා. ඊට පස්සේ අමාත්‍යවරු එකතු වෙලා රාජ අභිෂේකයෙන් කුමරු අභිෂේක කළා. දැන් මොන රජුරෝද මේ? මොන රජුරෝද? ඕන්න අමතක වෙලා. ආදාසමුඛ මහරජතුමා. ආදාසය කියන්නේ කන්නඩියටනේ. ඔව් ධම්මාදාස කියන්නේ දහම් කැඩපත. ආදාස කියන්නේ කන්නාඩිය. ආදාසමුඛ රජතුමාගේ ආඥාවයි කියලා අනබෙර පැතිරෙව්වා. දැන් ඇත්තටම රාජ්‍ය අභිෂේක කළා ඉන්නේ. මුළු ජම්බුද්වීපේ පුරාම අවුරුදු 7 ආදාසමුඛ රජුරෝ නොනැති කියලා රාවේ පැතිරිලා ගියා. ඒ වුණාට මේ සංසාරයේ ස්වභාවය බලන්න අපිට හැමදාම එක විදිහට ඉන්න බැරි එක දිහා බලන්න. ජනසන්ද රජුරවන්ට මේ රජතුමාගේ තාත්තට උපස්ථාන කරපු කෙනෙක් හිටියා. එයාගේ නම ගාමිණී චණ්ඩ. මොකක්ද එයාගේ නම? ගාමිණී චණ්ඩ කල්පනා කළා රජකම කියන එක ලැබෙන්න ඕනේ අපි වාගේ ටිකක් තලත් ඈණි අයට. දැන් මේ අවුරුදු 7 කෙනෙකුට රජකමක් ලැබුණා. මේ පොඩි එක්කෙනෙකුට ඉතින් උපස්ථාන කරගෙන මං ඉන්න ඕනේ නැහැ කියලා එයා මාලිගාවෙන් ගිහිල්ලා ඈත ජනපදයකට ගියා. කවුද මේ කෙනා? දැන් රජුරෝ කවුද? මහබෝධිසත්වයෝනේ. එතකොට මේ ගාමිණී චණ්ඩ කියන්නේ ආනන්දයන් වහන්සේ. එතකොට සම්බුද්ධත්වයට පත් වුණ මේ ජීවිතේ සෙවණැල්ල වගේ ළඟින් ඉන්න කෙනාට ඒ ජීවිතේ හිතුණා මේ පොඩි එක්කෙනෙක් ළඟ මං ඉඳලා වැඩක් නැහැ කියලා. එහෙනම් චේතනාව සංස්කාර කියනේවා නිට්ටයයිද අනිත්‍යයිද? හැමදාම එක විදියට එන්න පුළුවන්ද බැරිද? හැමදාම එක විදියට එන්න බෑ. මේ ජීවිතේ ඔයාලා මෙහෙම ඉඳගෙන බණ ඇහුවට මේ ජීවිතේ වරද්දාගෙන ආය සංසාරේ ඉපදුනොත් ඔයාලගේ අතින්ම මේ හදන චෛත්‍ය ඔයාලම කඩයිද කියලා කවුද දන්නේ? බුදුරජාන් වහන්සේ ගැන ප්‍රසාදෙහි බලවත්ව පිහිටන්න බැරි වුණොත්, දහම් ප්‍රසාදේ බලවත්ව පිහිටන්න බැරි වුණොත්, සංඝයා ගැන ප්‍රසාදේ බලවත්ව පිහිටන්න බැරි වුණොත්, සසර දුකෙන් නිදහස් වෙන ගමනේ බලවත්ව පිහිටන්න බැරි වුණොත්
ඔයාලම හදන චෛත්‍ය ඔයාලම කඩන්න පුළුවන් තවත් ජීවිතයක. විය නොහැකිද? විය හැකි. මේක තමයි සංසාරේ